රන්දෙරණක ඉඳගෙන පින්බරණය විඳගෙන සංසාරයේ ඉකර ගමු සරණය වැඳගෙන සුබ පැතුමින් කියනවා මෙහෙම දෙයක් කියනවා සුබ පැතුමින් කියනවා මෙහෙම දෙයක් කියනවා සල්ලි ඉතින් මිටි බැඳ බැඳගෙන දුන්නත් මාරයාට මාට්ටු කර රැගෙන යනවා ඌගේ දිනේ ආපු දාට වතුරෙන් සැදෙනා ලුණු කැට වතුරට දිය වෙලා යනවා මැරුණම සුපින්වතුනි ගැරඩි කුණට අන්ත වෙනවා පාන් කනවා පනිස් කනවා අපි ලෝකෙට ජොලි කරනවා එහෙම කළත් සුපින්වතුනි ගැරඩි කුණට අන්ත වෙනවා මමයි ජගතා මමයි යුගතා සමහරු නිති වැඩ කරනවා කොහොම වුණත් සුපින්වතුනි අඩි 6ටම අපිත් යනවා ඌව පලාතේ බදුල්ල පුරවරයේ ලස්සන ගම්මානෙකි වියලුවේ ඇති බලගොල්ල ග්‍රාමය ලස්සන හොඳ පුදබිමක්ය අලකොළ ගොබ පුදබිම ඒ ලස්සන තව වැඩි වෙයි චෛත්‍යයක් හැදුනම චෛත්‍යයක් හදන්නේ ඔබ අත හිතගෙන ඉන්න චෛත්‍යයක් හදන්නේ ඔබ අත හිතගෙන ඉන්න වලගම්බා රජ කාලේ පටන් තිබුණු මේ වේරේ පුරාණ වේරයක් කියා ලොව වටේ කෙර නම හැදුනේ චෛත්‍යයේ වැඩ කටයුතු අවසානය සනිටුවන් ඔබටත් පුළුවන් පිළිමය බාර ගන්න හරි උතුම් බුද්ධ වර්ෂ 2569ක් වෙන ඒ නිසාම අපේ ගර්භයේ ඉක්මත්නේ ගණනට ඔබ තැම්පත් කරන්න සැම අත හිතගෙන ඉන්න ඔබ තැම්පත් කරන්න සැම අත හිතගෙන ඉන්න පින්බරයේ වෙසක් පොය දිනයේ අපේ පිම්බීමේ ගර්භය තුල නිදන් වස්තු තැම්පත් කරනවාගේ එන්න ඔබත් වඳින්න සාදු කියලා පුදන්න එන්න ඔබත් වඳින්න සාදු කියලා පුදන්න චෛත්‍යයේ ගර්භ නිදන් පින්කම ඇත පිම්බීමේ එන්න ඔබත් සාදු කියා එකතු වෙන්න පින්වතේ ලංකාවේ ඈතේ පිට ඉන්න සැමට කියනවා එන්න ඔබත් එකතු වන්න කමකට කියනවා ආදර බෙරදි මව්පියන් ඔබ සිහියට ගන්නේ ආදර බෙර රණවිරුවන් අත ඔබ පින්දෙන්නේ ඔබේ නමින් චෛත්‍යයට ආධාරය දෙන්න ඔබේ නමින් බිමයක්ම කරවා ගන්න ඔබේ නම ගම් දෙන්නේ ආරෙ ගොඩ ගන්නේ ඔබේ නම ගම් දෙන්නේ ආරයට එන්නේ ඉරයේ තියන දුරකථන
අංකය අමතන්නේ ඉරේ තියෙන දුරකථනේ අංකය අමතන්නේ වෙසක් පොය දිනයේ අප සමගින් එක් වන්නේ වෙසක් පොය දිනයේ අප සමගින් එක් වන්නේ ඔබ අද ඉන්නේ ආරයට එන්නේ ඔබ අද ඉන්නේ ආරේ කොට ගන්න ආයිබෝවන් කියලා ඔන්න අද දවසේදීත් ඔයාලා සුබපැතුම් YouTube නාලිකාව ඔස්සේ ඔයාලව සම්බන්ධ කරගන්නවා. ඉතින් ඔන්න අපි අද දවසේදීත් නැදී සිටින්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙන සුන්දර ගම්මානය. ඒ තමයි බලගොල්ල. බලගොල්ල අලකොළඹ පුරාණ රජමහා විහාරස්ථාන පුදබිමේ සිට තමයි අපි අද දවසේදී ඔයාලට මේ පණිවිඩය අරගෙන එන්නේ. ඉතින් පුරාණ අලකොළඹ පුරාණ රජමහා විහාරස්ථානයේ අභිනවයේ නිදිකොට ඇති ජෛත්‍යරාජානන් වහන්සේගේ ඒ ගර්භය තුළ නිදන්වස්තු තැන්පත් කිරීමේ මහා පුණ්‍ය උත්සවයේ පණිවිඩය තමයි ඔන්න ඔයාලට අපි අද දවසේදී අරගෙන එන්නේ. දිග්ගල ජිනවංශ ලොකු හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි සතර පෙරුවේ දායක කාර්යකාරීන් සියලු දෙනාගේ අපකැපවීම උනන්දුව මත ඔන්න ඔයාලට මේ චෛත්‍යරාජානන් වහන්සේ නමක් මේ වෙනුවට ගොඩ නැගෙමින් පවතිනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ උත්තරීතර පින්කමට සහසම්බන්ධ වන්නට ඓතිහාසික පුදබිමක ඉදිකරනු ලබන මේ චෛත්‍යරාජානන් වහන්සේගේ කොටස්කරුවන් වන්නට ඔයාලටත් පුළුවන්. ඒ වගේම තමයි වෙසක් මාස 10, 11, 12, 13 යන දිනවලදී මේ විහාරස්ථාන පුදබිමේ සිට ඔයාලට විශේෂ වූ පින්කමක් අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙන විටත් මේ පින්කම ගැන අපගේ ගොඩක් අය දන්නවා, විස්තර දැනගෙනත් සිටිනවා. ඉතින් ඒ තමයි සී බුද්ධ වර්ෂ 2569ක් ගත වෙන මේ වර්ෂයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා 2569ක් මේ විහාරස්ථාන පුදබිමේ මේ අභිනවයේ නිදි කරන්න යෙදෙන මේ චෛත්‍යරාජානන් වහන්සේගේ ගර්භය තුළ නිදන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගේම සුරතින් තමයි මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා 2569ක් මේ ගර්භය තුළ නිදන් කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔබගේ ආදරණීය දෙමාපියන්, ආදරණීය වැඩිහිටියන්, ඒ වගේම අධ්‍යාපනය ලබන ආදරණීය දුවදරුවන්, එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔන්න ඔබගේ නමින්ම පින්ම වහන්සේ නමක් වෙන් කරවා ගන්නට. ඔබත් එන්න අපෙත් එක්ක එකට අත්වල බැඳ ගන්නට. ඔයාලා දැන් හිතනවා ඉතින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඔබගේ නමින් වෙන් කරවා ගන්නව නම් ලොකු මුදලක් මේ කට්ටිය ගන්නවා කියලා. ඉතින් එහෙම දෙයක් නෑ මෙතන. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් රුපියල් 1200ක් වැඩි පුංචි මුදලකට ඔබගේම සුරතින් මේ උත්තරීතර පින්කම සඳහා සහසම්බන්ධ වන්නට. ඔබගේම සුරතින් ඔබට වෙසක් පුන් පොහොදා මේ ගර්භය තුළ තැන්පත් කරන්නට පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ලංකාවාසී ලෝකවාසී ඔයාලා හැමෝටම පුළුවන් මේ සඳහා සහසම්බන්ධ වන්නට. එන්න අපිත් එක්ක එකට අත්වල බැඳ ගන්නට. ඒ වගේම ඔයාලට පුළුවන් මේ දුක්ඛිත සසරෙන් එතර වන්නට, සසර ගමනේ නවතාලන්නට ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. එන්න ඔබත් බලගොල්ල අලකොළඹ පුරාණ රජමහා විහාරස්ථාන පුදබිමට මේ අභිනවයේ නිදි කරන ලබට චෛත්‍යරාජානන් වහන්සේගේ කොටස්කරුවෙකු වන්නට පුළුවන්. ඔයාලට සාදු 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 කියලා ඔයාලට පුළුවන් මේ සඳහා සහසම්බන්ධ වන්නට. ඉතින් ඒ වගේම තමයි ඔයාලට අපිත් එක්ක දිගටම එකට අත්වල බැඳගෙන ඉන්නට පුළුවන්. ඔයාලට පුළුවන් මේ සුබපැතෙන් YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරනු ලබන වීඩියෝ එක සැනින් ඔයාගේ දුරකථනයට ලබා ගන්නට ඔයාලා කරන්න තියෙන්නේ අපේ YouTube channel එක. ඔබ තවම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක open කරන්න. ඒ වගේම all දාලා තියාගන්න. ඒ වගේම ඔයාලට විශේෂයෙන් මතක් කරන්නට ඕන අපේ YouTube නාලිකාව like කරන්න, comment කරන්න, share කරන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් ලංකාවාසී ලෝකවාසී හැමෝම අපගේ සුබපැතුම් YouTube නාලිකාවට ඉතාම සාදරයෙන් පිළිගන්න අතර ඔයාලා හැමෝටම අපි ආරාධනා කරනවා එන්න අපිත් එක්ක ඒකට අත්වල බැඳ ගන්නට ඔයාලට පුළුවන්. ඒ වගේම ඔබගේ ආදරණීය දෙමාපියන්, ආදරණීය වැඩිහිටියන්, ආදරණීය සිඟිති දුවදරුවන්, පෙම්වතා පෙම්වතියෝ දෙසා ඔන්න ඔයාලටත් පුළුවන් උපන් දිනයේ වෙනුවෙන් විරිඳ සුභාශිංසනයක් ඒක රාසු කරගන්න. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා තිරේ දිස් වෙන දුරකථන අංකයට අමතලා අපිව සම්බන්ධ කරගන්නට ඔයාලට වැඩි විස්තර ලබා ගන්නට පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔයාලගෙන් අපි සමුගන්නවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.